Another thing, how to express our traditional food here. You know the way I taught you that, right? If you see something as traditional one, I mean a traditional food, no problem, no need to change that. Like kiribat, atirasa, munkavum, narankavum, halapa, vandu, vade, murukku, ask me. Right? Don't worry about them. Use those traditional names. That's the way. මම ගිය සතියට කියා දුන්නා මේ ආහාර භාෂාවක් ඇතුළට ගන්නේ කොහොමද හරියට කතා කරන්න කියලා හොඳට ඔළුවට දාගන්න. නැත්නම් වා කන්ෆියුස් වෙන මේක එක්කෙනාගේ එකක දේවල් අහන්න ගියාම ලෝකේ තියෙනවා සම්මත දේවල් ටිකක්. ඒ සම්මත දේවල් අපි ඉගෙන ගත්තාම අපිට හරි ලේසි ඉස්සරහට යන්න. right? ඔයා දකිනවා නම් මේ traditional food, ඒ කියන්නේ සංස්කෘතියෙන් එක්ක බැඳිච්ච ආහාර වර්ග, ඒක internationally share වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ සංස්කෘතියට බැඳිච්ච ආවේනික වෙච්ච ඒ ආහාරවල ඒ නමම පාවිච්චි කරන්න. ඒක වෙනස් කරන්න යන්න එපා. ඒක ඉතින්ට අපි වැටෙන්න ඕනේ නැහැ කාගේවත් භාෂාවක් කතා කරනකොට. We should respect our culture. Food වල මේ තියෙන දේ අපි වෙනස් කරන්නේ නැහැ. අපි කොකිස් නම් කොකිස්, නාරංකවුම් නම් නාරංකවුම්. දැන් ඕකට නම් දාන්න පුළුවන්. නාරං කියන්නේ මැන්ඩරින්, කැවුම් කියන්නේ වාට එක සමහර ටීචර්ලා දුන්නා ඔයිල් කේක් කියලා. මැන්ඩරින් ඔයිල් කේක් මිලෝ තේරුමක් නැති වැඩක්. මම දැක එක වෙලාවකදී අපේ දරුවන්ට කියලා දීලා තිනවා ඔලිව් කියන වෙරළු වලට. ඉතින් මෙහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අතන හිඟුරු වලට මොනවද කියන්නේ? දන් වලට මොනවද කියන්නේ? පළු වීර අපේ කල්චර් එකත් එක්ක බැඳිච්ච ආහාර තියෙනවා, පළතුරු තියෙනවා, හරි? එතකොට ඇඳුම් පැළඳුම් තියෙනවා. මේවට අපිට ඒවම භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි ලෝකයේ තියෙන ස්වභාවය. ඒ නිසා භාෂාවකට අපි ගන්නේ ට්‍රැඩිෂනල් දේවල් එක ගන්න ගියොත් ක්‍රම දෙකකට ඒ කල්චර් එකට අදාළ දේවල් නම් yes ඉම නම ඉන්ටර්නැෂනලි ෂෙයා වෙනවා නම් අන්න ඒ නේම් එක. එතකොට උදාහරණයක් විදිහට රයිස් වාට ගන්න පුළුවන්, ඩාල් වාට ගන්න පුළුවන්, පැස්ටා වාට ගන්න පුළුවන්, නූල් වාට ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් කොකිස්, ආස්මි, අතිරස, අලුවා, I eat අග්ගලා, they eat නාරංකවුම්, we eat cookies. ඕක we eat cookies කියලා කියන්නේ යන්න ඕනේ නෑ. right? ඉතින් ඒ නිසා මේ භාෂාවක් හරි ක්ලියර් වෙන්න ඕන අපි කතා කරන විදිය. right? එතකොට ඒක හොඳට මතක තියාගන්න. අපි අපේ කල්චර් එකත් එක්ක තමයි අපි ඉස්සරහට යන්නේ.